හරි අපි අද කතා කරන්න යන්නේ මේ හීනෙනුත් පේන ඕලෙවල් මැත්ස් කියන එක. ඒ කියන්නේ මේකෙදි කරන්නේ මම ඒ ලෙවල් ක්ලාස් යන කාලේ අපිට මදුසාන් නිරංජන් කියලා සර් කෙනෙක් කම්බයින්ඩ් මැත්ස් උගන්වන්න නිසා සර් දාලා තිබුණා නිදාගෙන බලන සීරීස් කියලා. එතකොට ඒකෙදි තිබුණේ අපි දැන් කාගේ හරි ක්ලාස් ගිහිල්ලා අවසාන ටිකේ ඉන්නේ. يعني එක්සෑම් එකට ලඟ වෙලා ඉන්නේ. දැන් සරලව ගත්තොත් පෙබරවාරි 24 වගේ තමයි ඕලෙවල් තියෙන්නේ. එතකොට ඔයා කාගේ හරි පන්ති ගිහිල්ලා දැන් යම්කිසි මට්ටමකට ඔයාගේ මතකයේ තියෙන යම් මතකයේ තියෙන යම් කරුණු ටිකක්. එතකොට අපිට කරේ නිදාගෙන බලන සීරීස් එකේදී සර් අර ඒ මතකයේ තියෙන කරුණු ටික අවුස්සලා ගන්න එක තමයි කරේ. එතකොට මේකෙදි කරන්නේ මම පොඩියට එක එක පාඩමක් දැන් මම කරන්නේ ප්‍රතිශත කියන පාඩම. එතකොට මේ ප්‍රතිශත කියන පාඩම පොඩ්ඩක් ඩිස්කස් කරලා ඔයාට එකෙන් ගණන් ටිකක් හදන එක කරන්න. හරි. අපි දැන් බලමු සීරීස් එක ගැන. හරි. ප්‍රතිශත කියන පාඩම ගත්තාම ඔයාට මේ ප්‍රතිශත කියන පාඩමේ ඉගෙන ගන්න තියෙනවා බදු වර්ග කීපයක් ගැන. ඉගෙන ගන්න තියෙනවා බදු වර්ග කීපයක් ගැන. එතකොට අපිට ඉගෙන ගන්න තියෙනවා වරි පණම් බදු ඉගෙන ගන්න තියෙනවා. වරි පණම් බදු ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම ඉගෙන ගන්න තියෙනවා ආදායම් බදු ගැන. ආදායම් බදු ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ වැට් ගැන ඉගෙන ගන්න තියෙනවා. තව අපිට ඉගෙන ගන්න තියෙනවා තීරු බදු ගැන. තීරු බදු ගැන. හරි. එතකොට මේක ඉස්සරලම මේ වරි පණම් බදු කියන්නේ මොනවද? වරි පණම් බදු කියන්නේ ප්‍රාදේශීය සභාවක් නැත්නම් මහනගර සභාවක්. එමත් දාලා අයිඩියා එකක් විතරයි දෙන්න. හරි අර්ථ දැක්වීමක් කියන්නේ ඕලෙවල් මැත්ස් වලට හරි අර්ථ දැක්වීම කියන්නේ අර්ථ දැක්වීම කියන්නේ අපිට ගාන හදන විදිහ තමයි වැදගත් වෙන්න ඕන. මම ඔයාලට දලව අයිඩියා එක කියන්නම්. වරිපණම් බදු කියන්නේ මහනගර රාජ්‍ය සභාවක් ප්‍රාදේශීය සභාවක් වගේ ඒ ප්‍රදේශවල තියෙන පළාත් සභාවකින් හරි එයාලා සපයන සේවාවන්. ඒ කියන්නේ වීදි ලාම්පු වලට ඊට පස්සේ කෙලිකසල බැහැර කරන එකට අන්න ඒ වගේ දේවල් වලට ඒ ප්‍රදේශයේ ඉන්න අයගේ ඉඩම් වලින් ව්‍යාපාර වලින් අය කරන බදු වලට අපි කියනවා වරිපණම් බදු කියලා. හරි. ඊට පස්සේ ආදායම් බදු. ආදායම් බදු කියන්නේ පුද්ගලයෙක් තමාගේ මාසික ආදායම යම්කිසි සීමාවක් ඉක්මවා ගියාට පස්සේ ඒකට අය කරන බදු වලට අපි ආදායම් බදු කියනවා. ඊට පස්සේ අපි ගත්තාම තීරු බදු. තීරු බදු කියන එක ගත්තාම මේකේ භාණ්ඩයක් තීරු බදු කියන එක ගත්තාම භාණ්ඩයක් ආනයනයේදී ඊට පස්සේ අපනයනයේදී අය කරන ලබන බදු වලට අපි කියනවා තීරු බදු කියලා. දාලා අයිඩියා එකක් තියාගන්න ඒ ඇති. ඊට පස්සේ වැට් ගැන කිව්වොත් වැට් කියන්නේ යම්කිසි භාණ්ඩයක් හා සේවාවක් සපයනකොට ඒ වෙනුවෙන් අය කරගන්න ලබන බදු. එතකොට ওই ටික තමයි අපිට බදු ගැන කතා කරන්න තියෙන්නේ ඔයාලගේ සිලබස් එකට අදාළව. මම හිතනවා දාලා අයිඩියා එකක් බදු කියන්නේ මොනවද? ඒවා ගැන අයිඩියා එකක් යන්නේ කියලා. ඊට පස්සේ අපිට තියෙනවා පොලිය ගැන කතා කරන්න. මේ පොලිය ගැන කතා කරද්දී පොලිය කතා කරන්න තියෙනවා සාමාන්‍ය පොලිය නැත්නම් අපි කියන සුළු පොලිය කියලා. සුළු පොලිය ඊට පස්සේ වැල් පොලිය සුළු පොලිය ඊට පස්සේ අපි මේ පොලියම ආයත් පොලිය කියලා ආකාරයකට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා ඔයාට කොටස් වෙළඳපොළ සහ හීනවන ශ්‍රේෂ්ඨ ක්‍රම යටතේ පොලිය අන්න ඒ වගේ කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ කොටස් වෙළඳපොළ සහ හීනවන ශ්‍රේෂ්ඨ ක්‍රම යටතේ පොලිය කියන දෙක ගොඩක් වෙලාවට එන්නේ පාර්ට් B එකේ කියන්නේ ගණිතය දෙක කොටසත් එක තමයි ඉන්නේ. සාමාන්‍ය එක කොටසේ කෙටි ප්‍රශ්න 25ට එන්නේ මෙන්න මේ පොලිය කියන සාධක ටිකත් එක තමයි. එතකොට මේකෙදි මේ සුළු පොලිය කියන්නේ සාමාන්‍යයෙන් අපි මොකක් හරි මුදලක් ගත්තාම ඒ මුදලට අමතරව ගෙවන්න වෙන ඒ කියන්නේ ඒ මුදලට කාල සීමාවක් තියෙන කාල සීමාවෙදී ගෙවන්න වෙන වැඩියෙන් ගෙවන්න වෙන කොටසට තමයි අපි පොලිය කියන්නේ. එතකොට මේ පොලිය සුළු පොලිය දෙකම එක වගේ තමයි. දාලා අයිඩියා එකක් කියන්නේ. ඊට පස්සේ වැල් පොලිය ගත්තාම වැල් පොලියදී කරන්නේ අපි දැන් යම්කිසි මුදලක් අරන් තියෙනවා. ඒ මුදලට පොලියක් එකතු වෙනවා. ඒ කියන්නේ අවුරුද්දකදී අපි හිතමු 300ක් මම රුපියල් 5000ක් අරගෙන තියෙනවා. ඒකට අවුරුද්දකදී 300ක පොලියක් එකතු වෙනවා. ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද වෙනකොට වෙන්නේ 5300ට. ඒ කියන්නේ අර පොලියට පොලිය එකතු වෙන එක තමයි වෙන්නේ. හරි. දාලා අයිඩියා එකක් ගන්න කියලා මම හිතනවා. හරි. අපි දැන් මේ පොලිය ප්‍රතිශත පාඩම කියන මේ ප්‍රතිශත පාඩම විදිහට පොලියට අදාළව ගණන් කීපයක් හදමු. මේකෙදි මේ සූත්‍රය මම ගණන් හදලා ඒ කියන්නේ දලව හැම ගානක් වගේ කියන්නේ 100ට ගණන් 190ක් විතර ගණන් මේ සූත්‍රයෙන් හදන්න පුළුවන්. ඒ කියන්නේ මේක සම්මත සූත්‍රයක් නෙමෙයි. එහෙනම් මේක ඔයාගේ ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ ගණන් හදද්දී මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙම අපිට දැන් මේකේ ගොඩක් වෙලා අහන්නේ පොලිය නැත්තම් බදු මුදලක් ගැන තමයි මේ කෙටි ප්‍රශ්න 25 දී අහන්නේ. අපි හිතමු පොලිය අහනවා කියලා. එහෙනම් පොලිය හොයද්දී අපිට ගන්න පුළුවන් ගත් මුදල ගුණ කරනවා පොලිය ප්‍රතිශතය
ඒක වැඩි කරනවා කාල සීමාව. කාල සීමාව. මේ ගොඩක් වෙලාවට අපි අවුරුදු වලින් තමයි දාන්නේ. හරිද? අවුරුදු වලින් තමයි දාන්නේ. කියන්නේ පොලියක් නැත්නම් අපි හිතමු බදු මුදලක් කියලා. එහෙනම් බදු මුදල කලින් ගත්ත මුදල ඊට පස්සේ පොලිය ප්‍රතිශතය නැත්නම් බදු ප්‍රතිශතය කාල සීමාව. කාල සීමාව අවුරුදු වලින් තමයි දාන්නේ. ගොඩක් ගණන් හදලා සමහර ඒවා මේ කාල සීමාව නැහැ. ඒකට අපිට මේ දෙකෙන් හදන්න පුළුවන්. හරි. කියන්නේ මේක සම්මත සූත්‍රයක් නෙවෙයි. මම ඔයාලට කියන්නේ මේක මතක තියාගන්න ගණන් වලදී ප්‍රයෝජනවත් වෙනවා. ඔයා ගොඩක් ගණන් හදද්දී ඔයාලට තේරෙන්නේ මේ සූත්‍රයෙන් යම්කිසි මට්ටමකට ගේමක් ගහගන්න පුළුවන්. හරි. අපි එහෙනම් බලමු මේ සූත්‍රයත් එක්ක 2023 24 ගානේ කියන්නේ පරිපණම් බදු ප්‍රතිශතයක් තියෙනවා 112. ඒ කියන්නේ 2000 මම මේ හදන්නේ 2023 24 පාස් පේපරේ පළවෙනි ගාන. මේ කියනවා පරිපණම් බදු ඔයාට ගාන යටින් පෙන්නයි. පරිපණම් බදු ප්‍රතිශතය මේක කියන විදිහට පරිපණම් බදු ප්‍රතිශතය 112යිලු. ඊට පස්සේ ඒකට මේකේ වටිනාකම වෙන්නේ 24000යි. ඊට පස්සේ කාලය කියනවා වසරයි කියලා. කාලය කියනවා වසරයි කියලා. වසර 1. අපෙන් අහන්නේ මේ කාලයේදී මෙයාට ගෙවන්න සිදුවන බදු මුදල කොච්චරක්ද කියලා තමයි අහන්නේ. හරි. එතකොට අපි අර සූත්‍රයට දානවා බදු මුදල සමාන වෙනවා වටිනාකම නැත්නම් අපි කියව ගත් මුදල කියලා. වටිනාකම ඒක වැඩි කරනවා බදු ප්‍රතිශතයෙන්. අරක අපි වැඩි කරේ පොලිය ප්‍රතිශතයෙන්. එහෙනම් මේකේ තියෙන බදුනේ බදු ප්‍රතිශතය වැඩි කරනවා කාලේ. හරි. වටිනාකම 24000. බදු ප්‍රතිශතය 12%. එතකොට කාලය මේක කියන්නේ වසරයි කියලා. එහෙනම් අපිට මේක සුළු කරාම මෙතන බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. එතකොට මට එනවා වටිනාකම රුපියල් 2880යි කියලා. මේ සූත්‍රයෙන් අපිට යම්සි මට්ටමකට ගණන් ගොඩ දාගන්න පුළුවන්. හරිද? එතකොට මේ තමයි පළවෙනි ගාන උදේ. ඒ කියන්නේ අපේ සූත්‍රය තමයි බදු මුදල වටිනාකම 24000යි. බදු ප්‍රතිශතය 112යි. කාලය වසරයි. මේ ගුණ කරාට පස්සේ අපිට බදු මුදල එනවා. හරි. තව සමහර ගැටලු වලදී ඔයාගෙන් අහනවා ගෙවිය යුතු මුළු මුදල කීයද කියලා. ඒ කියන්නේ මොකක් හරි එකකට බදු ඇඩ් කරලා නැත්නම් පොලිය ඇඩ් කරලා ඔයාගෙන් අහනවා ගෙවිය යුතු මුදල කියලා. එතකොට ඒ ගෙවිය යුතු මුදල හොයාගන්නේ අපි මුල් මුදලට. එහෙම නැත්නම් මුල් මුදලට අපි හිතමු 5000ක් ගත්ත කියලා. ඒ 5000ට අර පොලිය එකතු කරනවා. ඒ කියන්නේ මුල් මුදලට එකතු කරන පොලිය නැත්නම් බදු ප්‍රතිශතය. බදු ප්‍රතිශතය නෙමෙයි බදු මුදල. එතකොට ඔයාට ගත් මුදල එනවා. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම ගෙවිය යුතු මුදල කියලා. ගෙවිය යුතු මුදල අහන ගණන් තියෙනවා. ගෙවිය යුතු මුදල. ගෙවිය යුතු මුදල හවුවොත් අපිට කියන්නේ වටිනාකමට එකතු කරනවා පොලිය. එහෙම නැත්නම් සමහර අවස්ථාවල මේකට යන බදු මුදල. හරි. අපි මෙහෙම ගන්නොත් හදමු. මෙන්න මේ සූත්‍රය පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? සමහර අයට සූත්‍රය ඕනේ නිකම්ම ගන්න දෙන්න පුළුවන්. ඒක හරියන්න මම මේ දාලා අයිඩියා එකක් දෙන්න. ඊළඟට මම හදන්නේ 2023-24 පේපරේම 8 වෙනි ගාන. හරි. මේ ගානෙදි කියන්නේ යම්කිසි පුද්ගලයෙක්ගේ මාසික ආදායම වෙනවලු 1,38,000. හරි. ඊට පස්සේ මෙයාගේ මාසික ආදායම ලක්ෂයට වැඩි වුණාම 106ක බදු මුදලක් ඇඩ් කරනවලු මාසෙකට. හරි. එතකොට 106ක බදු මුදලක් ඇඩ් කරනවා. එතකොට ඒ කියන්නේ මෙයාගේ මාසික ආදායම 1,38,000. බදු මුදල ගන්න නැතුව දෙවන්න පුළුවන් අවම මුදල. ඒ කියන්නේ බදු මුදලක් ඇඩ් කරන්නේ නැතුව එයාට උපයන්න පුළුවන් අවම ගාණ තමයි අපි හිතමු ඒකට අපි දාමු මාසික ආදායම බදු මුදල නැතිව. මාසික ආදායම බදු මුදල නැතුව ලක්ෂයක් එයාට උපයන්න පුළුවන්. මේ ගාණ කියන්නේ ලක්ෂයක් උපයන්න පුළුවන්. ලක්ෂය පැනපුවාම තමයි බදු මුදලක් ගන්න. එහෙනම්
මෙයා බදු ගෙවන්න ඕන කීයකද? බදු ගෙවිය යුතු මුදල. බදු ගෙවිය යුතු මුදල හොයන්න අපි කරන්නේ 1,38,000න් අඩු කරනවා ලක්ෂයක්. එතකොට මෙයා බදු ගෙවන්න ඕන 38,000කට. ඒ කියන්නේ මෙන්න මේ 38,000 කියන මුදලට තමයි මෙයාගේ බදු ගෙවන්න වෙන්නේ. එහෙනම් අපි දැන් අපේ සූත්‍රයට දාලා හදනවා. අපේ සූත්‍රය මොකද්ද? බදු මුදල සමානයි වටිනාකම නැත්නම් අපි කියනවා මුදල වටිනාකම ගුණ කරනවා බදු ප්‍රතිශතය වැඩි කරනවා කාලය. හරිද? වටිනාකම කියන්නේ එයාගේ මෙයාගේ 38,000කට තමයි ගහන්නේ බදු මුදල. එහෙනම් 38,000 වැඩි කරන බදු ප්‍රතිශතය. බදු ප්‍රතිශතය මේක කියනවා 106යි කියලා. 106. හරි. මේකේ අවුරුද්දක්ද එහෙම කියලා දාන්න ඕනේ. මේකේ මාසයකට ගන්න. එහෙනම් අපි කාලය අවුරුද්දක් කියන්නේ 12න් එකයි කියලා දාන්න ඕනේ. කාලය කියන එක නොසලකා හරින්න. කාලය කියන එක නොසලකා හැරලා අපි ගණන් දැන් ගියොත් අපිට එනවා මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා. එතකොට මේ බදු මුදල විදියට ගෙවන්න ඕනේ රුපියල් 2,280. රුපියල් 2,280ක් ගෙවන්න ඕනේ. හරි. ඊළඟ ගාන මම හදන්නේ 2021-22 පාස් පේපරේ පළවෙනි ගාන. මේකෙදි කියන්නේ 122ක තීරු බදු ප්‍රතිශතයක් යටතේ යම්කිසි භාණ්ඩයක් ආනයනය කරනවලු ආනයනයේ වටිනාකම 8,000ක් වෙනවා. ඉතින් අපෙන් අහන ගෙවිය යුතු මුළු මුදල කීයද කියලා. හරි. මේක කියන විදිහට කියනවා තීරු බදු ප්‍රතිශතය. තීරු බදු ප්‍රතිශතය 122යි. හරි. ඊට පස්සේ ආයි කියනවා ආනයනික වටිනාකම. ආනයනික වටිනාකම රුපියල් 8,000යි. හරි. අපෙන් අහන ගෙවිය යුතු මුළු මුදල කීයද කියලා. ගෙවිය යුතු මුළු මුදල තමයි අපෙන් අහන්නේ. හරි. අපි ගෙවිය යුතු මුළු මුදල හොයන්න කලින් අපි බලමු තීරු බද්ද කොච්චරක් ගන්නවද කියලා. හරි. අපි එන අපි අපේ සූත්‍රයට දානවා තීරු බදු මුදල සමානයි වටිනාකම වැඩි කරනවා බදු ප්‍රතිශතයෙන් ගුණ කරනවා කාලය. දැන් මේකේ කාලයක් නෙවෙයි අපි කාලය කියන එක අයින් කරනවා. හරි. වටිනාකම 8,000. බදු ප්‍රතිශතය කියන්නේ 122යි. හරි. එහෙනම් මෙන්න මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපිලා අපිට එනවා 80-22න් වැඩි කරපුවම අපිට එනවා රුපියල් 1,760ක් කියලා. එතකොට මේ තමයි අපේ බදු මුදල. දැන් අපෙන් අහන්නේ මේකද? නෑ. අපෙන් ගැටලුවේ අහන්නේ බදු මුදල නෙමෙයි ගෙවිය යුතු මුළු මුදල. එහෙනම් අපි හොයන්න ඕනේ ගෙවිය යුතු මුළු මුදල සමානයි බදු මුදලට අපි ගෙවිය යුතු මුළු මුදලට එකතු කරන්න ඕනේ බදු මුදල ධන වටිනාකම. හරි. බදු මුදල අපිට ඇවිල්ලා තියෙනවා 1,760යි. වටිනාකම මේ තියෙන්නේ ආනයනික වටිනාකම 8,000. එහෙනම් අපි ගෙවිය යුතු මුළු මුදල කීයද? 9,760යි. හරිද? මේක රුපියල් කියලා ලියන්න ඕනේ. 9,760ක් අපි ගෙවන්න ඕනේ. රුපියල් වලින් 9,760ක් ගන්න. දැක්කනේ. අපි පාවිච්චි කරන සූත්‍ර දෙක තමයි මේක. පළවෙනි එක තමයි මේක. මේකෙන් අපි බදු මුදල හොයා ගන්නවා. ඊට පස්සේ ගෙවිය යුතු මුළු මුදල හොයා ගන්න. මෙන්න මේක පාවිච්චි කරන්න. මේ සූත්‍ර දෙක පාවිච්චි කරලා අපිට ඒ ගැටලුවට උත්තර හොයා ගන්න පුළුවන්. හරි. අපි තව ගැටලුවක් සාකච්ඡා කරමු. ඔයා ලියා ගන්න ඕන එකක් තියෙනවා නම් වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. හරි. තව ගැටලුවක් තියෙනවා. ඒකේ කියනවා වැල් පොලියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකත් 2021-22 පේපරේම 10 වෙනි ගාන. මේකත් අපිට වැල් පොලිය සම්බන්ධ වෙලා තියෙන මේක කියනවා මුදලක් අරන් තියනවලු ඒකට පළවෙනි අවුරුද්දේ පොලිය හම්බෙලා තියෙනවා රුපියල් 300ක්. එතකොට අපෙන් අහන්නේ දෙවෙනි අවුරුද්දේදී පොලිය කීයද කියලා. හරි. ඒකෙදී අපිට කියනවා මේ අරන් තියෙන මුදල රුපියල්
6000යි 105ක පොලිය යටතේ තමයි අරන් තියෙන්නේ. අපි බලමු පළවෙනි අවුරුද්දට ඉස්සෙල්ලා. පළවෙනි අවුරුද්ද. මේ ගානේ දීලා දෙනවා පළවෙනි අවුරුද්දට 300 කියලා දීලා දෙනවා. අපි ඒ වුණාට හදලා බලමු. පළවෙනි අවුරුද්දේ එතකොට එනවට පොලිය තමයි පොලිය සමානයි වටිනාකම නැත්නම් අපි කියන මුල් මුදල වැඩි කරන පොලිය ප්‍රතිශතය මුල කරන කාලය. හරි. මේක වැල් පොලිය ගානකින් අපි පළවෙනි අවුරුද්දේ වටිනාකමට පොලිය එකතු කරලා ඊළඟට ඒකට තමයි ආයෙ පොලිය හදන්නේ. හරි. අපි ගාන හදලා බලමු. වටිනාකම කියනවා රුපියල් 6000යි කියලා. පොලිය ප්‍රතිශතය 105යි. කාලය අවුරුද්ද. එතකොට මට එනවා මෙයා පළවෙනි අවුරුද්දේ රුපියල් 300ක බදු මුදලක් ගෙවන්න ඕන. හරි. දැන් අපි දෙවෙනි අවුරුද්දේ පොලිය හොයන්නේ. දෙවෙනි අවුරුද්දේ. දෙවෙනි අවුරුද්දේ පොලිය හොයද්දී අපි මෙන්න මේ මුදල ඒ කියන්නේ මේ පොලිය එකතු කරන්න ඕන වටිනාකමට. ඒ කියන්නේ වැල් පොලියට නෑනේ. එහෙනම් 6000ට එකතු කරන්න ඕන 300ක්. එතකොට අපිට එනවා 6300 කියලා. හරි. දැන් අපි එහෙනම් දෙවෙනි අවුරුද්දේ පොලිය හොයන්නේ වටිනාකමට එකතු කරනවා. වටිනාකම වැඩි කරන පොලිය ප්‍රතිශතය ඒක වැඩි කරන කාලය. වටිනාකම දැන් 6000යි නෙමෙයි වටිනාකම. දැන් පොලිය හැදෙන්නේ මේක වැල් පොලිය ගානක් ඉඳන් මේ 6300ට තමයි පොලිය හැදෙන්නේ. එහෙනම් වටිනාකම 6300යි. ඒක වැඩි කරනවා 105න් කාලය අවුරුද්ද. එතකොට මේ බින්දුවකට මේ බින්දුවක් කැපෙනවා. එතකොට මට එනවා 315යි කියලා. හරි. එතකොට එයා දෙවෙනි අවුරුද්දේදී පොලිය විදියට ගෙවන්න ඕනේ කීයද? රුපියල් 315. දැන් ඔයාලට බැරිලා හරි තුන්වෙනි අවුරුද්දට පොලිය කොච්චරද කියලා හෙවොත් ආයේ මේ මුදල අරකට එකතු කරලා එහෙම තමයි අදාන යන්නේ. තේරුණාද? හරි. දැන් අපි බලමු 2020 ආපු ගාන. ඒකේ බදු ප්‍රතිශතයක් අහන්න අපි ඒ ගානත් හදලා බලමු. හරි. 2020 ගැටළු වේදියාලා කියන්නේ වටිනාකම 1500ක් වුණ භාණ්ඩයක වැට් බදු ප්‍රතිශතයක් ගන්නවලු 180ක. ඒ කියන්නේ වැට් බද්දක් ගන්නවලු 180ක. අපෙන් අහන්නේ වැට් බදු ප්‍රතිශතය තමයි අහන්නේ. හරි. අපි අපේ සූත්‍රයට දාලා බලමු. මොකක්ද අපේ සූත්‍රය? පොලිය සමානයි වටිනාකම වැඩි කරනවා බදු ප්‍රතිශතයෙන් වැඩි කරනවා කාලය. හරි. මේ ගැටලුවේදී කාලයක් ගෑවෙන්නේ නැති නිසා අපි කාලය කියන එක අයින් කරනවා. හරි. වටිනාකම මේ කියනවා 1500යි කියලා. බදු ප්‍රතිශතය අපි දන්නේ. අපි ඒක x කියලා ගන්නවා. හරි. බදු ප්‍රතිශතය x කියලා ගන්නවා. පොලිය කියන 180යි කියලා. දැන් අපි මේ x කියන එක තනි කරගත්තාම අපිට ප්‍රතිශතය එනවා. එහෙනම් මේ බිංදු දෙකට මේ බිංදු දෙක කරනවා. ඒකට මේ පැත්තේ නෝමට 15යි x කියලා මේ පැත්තේ 180යි කියලා එනවා. ආයෙනම x තනි කරගත්තාම මට එනවා 180 බෙදීම 15යි කියලා. එතකොට බදු ප්‍රතිශතය එනවා 112යි කියලා. හරි. එතකොට මට මේ වීඩියෝ එකේ කියලා දෙන්න ඕන උනේ මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා අපිට ගොඩක් ගණන් ගොඩ දාන්න පුළුවන්. මම ආයෙත් කියනවා මේ සූත්‍රය සම්මත සූත්‍රයක් නෙමෙයි. ඒ වුණාට ගොඩක් ගණන් කියන්නේ මුකුත්ම බැරි ළමයෙක්ට මේ සූත්‍රය පාවිච්චි කරලා යම්කිසි මට්ටමේ ගේමක් ගහන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.